නරිහාමිගේ උපාය. එකමත්තක කැලෑවක නුවණක්කාර නරිහාමි කෙනෙක් ජීවත් වුණා. දවසක් නරිහාමිට ලොකු බඩගින්නක් දැනුණා. ගඟේ ඉන්න රසම මානු ටිකක් කන්න තිබුණා නම් නරිහාමි හිතුවා. ඒත් ගඟේ හිටියා කෑදර නපුරු කිඹුලා මාමා කෙනෙක්. කිඹුලා මාමා කාටවත් ගඟෙන් මාළු අල්ලන්න දුන්නේ නැහැ. මේ ගඟ මගේ, මේ මාළුත් මගේ. කිඹුලා මාමා හැමතිස්සෙම කෑ ගැහුවා. නරිහාමිට හොඳ උපායක් කල්පනා වුණා. නරිහාමි ගඟ ළඟට ගිහින් කිඹුලා මාමට කතා කළා. කිඹුලා මාමි, ඔයාට රජතුමාගෙන් හදිස්සි පණිවිඩයක් තියෙනවා. කිඹුලා මාමා වතුරෙන් ඔලුව උස්සලා බැලුවා. මොකක්ද ඒ පණිවිඩේ? කිඹුලා මාමා ඇහුවා. රජතුමාට දැනගන්න ඕනලු මේ ගඟේ කිඹුලන් කී දෙනෙක් ඉන්නවද කියලා. ඔයාගේ නෑදෑයෝ ඔක්කොම ගඟ දිගේ එක පිටට හිටගන්න කිව්වා. නරිහාමි කිව්වා. රජතුමා යාව ගණන් ගන්නවා කියලා හිතුනම කිඹුලා මාමට ලොකු ආඩම්බරයක් දැනුණා. හරි, මම මගේ නෑදෑයෝ ඔක්කොටම දැන්ම කතා කරන්නම් කියලා කිඹුලා මාමා වතුරේ යටට කිමිදුණා. ටික වෙලාවකින් ගඟේ හිටපු කිඹුලන් ඔක්කොම එක පෙළට එහා අයුරෙන් ඉඳන් මෙහා අයුරට පාලමක් වගේ හිටගත්තා. දැන් මම ඔයාලව ගණන් කරන්නම් කියපු නරිහාමි කිඹුලන්ගේ පිට උඩින් පැන පැන එහා අයුරට ගියා. 1 2 3 නරිහාමි ගණන් කළා. එහා අයුරට පැනපු ගමන් නරිහාමි කැලේට දීව්වා. එතකොට තමයි කිඹුලා මාමට තේරුනේ නරිහාමි ආව රැවට්ටුවා කියලා. අනේ මාව රැවට්ටුවා. කිඹුලා මාමා කේන්තියෙන් කෑ ගැසුවා. නරිහාමි ගඟේ අනිත් පැත්තට ගිහින් කිඹුලා මාමා නැති නිසා හිතේ හැටියට මාළු අල්ලලා බඩ පිරෙන්න කෑවා. ඉදා ඉඳන් නරිහාමි බඩගිනි වුණාම නුවණ පාවිච්චි කරලා කෑම හොයාගත්තා. කෑදරකමයි මෝඩකමයි නිසා කිඹුලා මාමාට නම් හැමදාම පාඩුවක් වුණා.